ගහකොළ පිරුණු කැලාවේ ගෙබුරුම තැනක බඩගින්නේ සිටි හිවලෙක් කෑම සොයා ඇවිද්දේය. කිසියම් අවස්ථාවක් හොඳ ගොදුරක් සොයමින් ඔහුගේ කපටි ඇස් අවට පිරික්සුවේය. එතනින් නුදුරින් බලවත් සිංහයෙක් මොයෙකු අල්ලාගෙන තනිවම බුදින්නට විය. සෙවණැලි අතරින් හිවලා තමා දෙස බලා සිටින බව සිංහයා නොදත්තේය. හිවාලා කපටිකමින් සිනාසී සිංහයාව බියගන්වා එම ගොදුර සොරකම් කිරීමට සැලසුමක් ගැන සිතුවේය. හිවල පර්වතයක් පිටුපස සැඟවී සිංහයා වෙත ළඟාවන යෝධ මෘගයෙකු ලෙස පෙනී සිටිමින් මහ හඬින් ගොරවන ශබ්දයක් පිට කළේය. අමුතු ගර්ජනාවෙන් බියටපත් වූ සිංහයා සිය ගොදුර එතන දමා පැන කැලෑවට දිව ගියේය. හිවල එළියට පැන තමාටම සිනාසී සිංහයා අතහැර ගිය රසවත් ගොදුර විදින්නට පටන් ගත්තේය. එක්වරම බඩගින්නෙන් ගොරවමින් සිටි දරුණු ව්‍යාග්‍රයෙක් පෙනී සිටියේය. හිවලා බියෙන් තත්පරයකට ගල් ගැසුණේය. ඉක්මනින් සිතූ හිවලා කැලයට කෑගසමින් තම ස්වාමියා වූ සිංහයාට ආපසු එන ලෙස කතා කරන බවට රඟපෑවේය. ව්‍යාග්‍රයා ඒ සියල්ල විශ්වාස කළේය. සිංහයා නැවත පැමිණේයයි බියෙන් ව්‍යාග්‍රයා කැලෑවේ ගැමුරට පලා ගියේය. ඒ අනුව කපටි හිවලාට නැවතවරක් තම ජයග්‍රහණය භුක්ති විඳින්නට ඉඩ ලැබුණි. නැවතවරක් බුද්ධිය බලයට වඩා ශක්තිමත් බවත් නුවණින් නිර්භීතම මෘගයන් පවා පරදවා ජයගත හැකි බවත් කපටි හිවලා ඔප්පු කළේය.